මුලින්ම අපි බලමු අග්‍රහාර රන්ජනා ක්‍රමය සම්බන්ධව. මෙම ක්‍රමයෙන් මාසික දායක මුදල රුපියල් 600ක් වෙනවා. රජයේ රෝහලක නැවතිලා හිටියොත් දිනකට රුපියල් 3000ක් ගෙවනවා. එක් සිද්ධියකට දින 10ක් තමයි උපරිම ගෙවන්නේ. පෞද්ගලික රෝහලක නැවතිලා හිටියොත් දිනකට රුපියල් 8000ක් ගෙවනවා. මීට අමතරව ඖෂධ හා ශල්‍යාගාර ගාස්තු වශයෙන් වර්ෂයකට රුපියල් 80000ක් උපරිමයකට යටත්ව හිමිකම් ගෙවනවා. ඒ වගේම වෛද්‍ය පරීක්ෂණ සඳහා රුපියල් 40000ක උපරිමයකට යටත්ව හිමිකම් ගෙවනවා. පෞද්ගලික රෝහලකදී නම් වෛද්‍ය ගාස්තු වශයෙන් රුපියල් 50000කට යටත්ව හිමිකම් ගෙවනවා. රාජ්‍ය ආයුර්වේද රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලැබුවොත් දවසකට රුපියල් 3000 ගාණ ගෙවනවා. රජයේ ලියාපදිංචි පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලැබුවොත් දිනකට රුපියල් 8000 ගාණ ගෙවනවා. මීට අමතරව ඇස් කණ්ණාඩි ගන්න වසර 3කට වරක් රුපියල් 5000ක් ගන්නත් පුළුවන්. ශ්‍රවණ උපකරණ සඳහා රුපියල් ලක්ෂයකට උපරිමයකට යටත්ව හිමිකම් ලබා ගන්න පුළුවන්. එතකොට නම් කරන ලද සැත්කම් කිහිපයක් සඳහා ඔබට විශේෂ හිමිකම් ලබා ගන්නත් පුළුවන්.